හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඔන්න අපි දෙන්න අද ආවේ එදා අපි ඔයාලට කියවන විශේෂ අවශ්‍යතා තියෙන ළමයින් ගැන. අන්න ඒ වීඩියෝ එකේ දෙවෙනි කොටස අරගෙන. අපි දෙන්නන්ද ඔයාලට ඔටිසම් අධික්‍රියාකාරී දරුවන් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. කලින් තිබුණට වඩා මේ ඔටිසම් කියන තත්ත්වයේ වැඩිවීමක් අද වෙනකොට ලෝකෙ දක්නට ලැබෙනවා. අපි හිතන්නේ ඒකට ප්‍රධාන හේතුව මේ ලෝකේ තියෙන තරඟකාරී ආර්ථික රටාව. අම්මලා තාත්තලා බිසි වෙනවා, අපි දරුවෝ ගැන හිතන්න තියෙන කාලය අපිට අඩු වෙනවා, ඉස්සර වගේ නෙවෙයි. අන්න ඒ හේතුවත් එක්ක මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පොඩි කාලෙදිම මේ ඔටිසම් අධික්‍රියාකාරී තත්ත්වය හඳුනාගත්තොත් අපිට ඒකට පිළියම් යොදා ගන්න පුළුවන්. විශේෂිත වෙච්ච තෙරපි ක්‍රම මගින් මේ තත්ත්වයන් පාලනය කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඔබගේ දරුවාගෙත් මෙන්න මේ වගේ පොඩි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක සමහර විට ඔටිසම් තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවා ලොකු වෙද්දී මේ ලක්ෂණ ටික වැඩි වෙලා දරුවාගේ මේ ඔටිසම් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එනිසා මෙන්න මේ කියන ලක්ෂණ දරුවගේ දක්නට ලැබෙනවා නම් ඔයගොල්ලෝ කරන්න ඕන හොඳම දේ වෛද්‍යවරයෙක් හමු වෙලා විස්තර දැනගන්න ඕනේ. ඒව තමයි දරුවාගේ අධික නොසන්සුන් බව. එහෙමත් අධික නොසන්සුන් බවක් දරුවාගේ තියෙනවා නම් ඒක අධික්‍රියාකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දරුවාගේ මූණෙන් ඇස් වලින් එයා හැඟීම් ප්‍රකාශ කරන්නේ නැත්තම් ඒ වගේ තත්ත්වයක් ඔටිසම් තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවා නිතරම හුදකලාව කාලය ගත කරන්න කැමති නම්, හුදකලාව වෙන්න කැමති නම් ඒ වගේ තත්ත්ව අපි නොසලකා හරින්න හොඳ නැහැ. සමහර විට දරුවා ශබ්දවලට අධික විදිහට සංවේදී වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වත් අපි නොසලකා හරින්න හොඳ නැහැ. සමහර දරුවෝ තමන්ගේ නමට අහුම්කම් දෙන්නේ නැතුව තමන්ගේ නමින් තමන්ට කතා කරාට පස්සේ ඒක නොසලකා හරි ඉන්නවනම්, කියන්නේ තමන් දන්නවා තමන්ට කතා කරන්න කියලා ඒත් එයා ඒක ගණන් ගන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඔටිසම් තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවෝ හේතුවක් නැති වඳනවා නම්, හේතුවක් නැතුව අධික විදිහට කෑ ගහනවා නම් අන්න ඒ වගේ තත්ත්වයක් අපි වෛද්‍යවරුන්ට පෙන්නලා කොහොමද කියලා දැනගන්න ඕනේ. ඔයාලගේ දරුවන්ගෙත් මේ වගේ පොඩි බිහේවියර්ස් දක්නට ලැබෙනවා නම් ඔගොල්ලෝ කරන් තියෙන හොඳම දේ තමයි වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේකට ප්‍රතිකාර තියෙනවද, මේ තත්ත්වය මොකක්ද කියලා පැහැදිලිව දැනගෙන ඒකට අවශ්‍ය පිළියම් කරගන්න එක. ඉතින් අපි අද කතා කරේ ඔටිසම් අධික්‍රියාකාරී තත්ත්වය ගැන. අපි ඔයාලගෙන් චූටි ඉල්ලීමක් කරනවා අපේ YouTube channel එක Babyland subscribe කරගෙන යන්න කියලා. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.